කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම. අද අපි බලන්න යන්නේ My Hero Academia Season 2 හතරවෙනි එපිසෝඩ් එක. වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන අපි යමු අද කතාව බලන්න. එපිසෝඩ් එක පටන් ගත්ත ගමන් අපිට පෙන්වන්නේ අයිසාව කියනවා UA ක්‍රීඩා උළෙල අත ළඟයි කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා මයිඩ් දෙකුට උපදෙස් දෙන විදිහ. ඒ වගේම ගැම්මට දෙකු පළවෙනි තරඟය දිනන විදිහ. ඉතින් මිඩ්නයිට් කියන්නේ ඊළඟට තියෙන්නේ අශ්වරෝහක තරඟය. කලින් තරඟයේ ප්‍රථමයා වුණ ඉසුකොමිදෝරියාව අල්ලගත්තාම ලකුණු මිලියන 10ක් ලැබෙනවා කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම තිබ්බේ කලින් එපිසෝඩ් එකේනේ. අද එපිසෝඩ් එක මෙන්න මෙතන ඉඳන් හරියටම පටන් ගන්නවා. ඉතින් දැන් දෙකුට මතක් වෙනවා පරණ කාලේ කට්ටිය එයාට එක එක කතා කියලා විහිළු කරපු විදිහ. එයා හිතන්නේ මගේ වටේ තියෙන ඇස් කලින් ඒවට වඩා වෙනස්. මොහොතකට කලින් මම පළවෙනියා වුණ එක වාසනාවක් වුණාට දැන් එහෙම නෑ. එතකොටම මයිට් හිතන්නේ ඔයාට දැන් තේරෙනව නේද කියලා. එතකොට ඩෙකෝ හිතන්නේ කොහොම වුණත් ඇයි මේ හැංගීම මෙච්චර බර කියලා. ඉතින් දැන් මිඩ්නයිට් අශ්වරෝහක සටන ගැන පැහැදිලි කරනවා. කාල සීමාව විනාඩි 15යි. හැම ටීම් එකකම වටිනවා එක් සමාජිකයෙක්ගේ මුළු ලකුණු වලින්. ඒ කියන්නේ කණ්ඩායමක 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාගේ මුළු ලකුණු එකතු වෙලා එන ගාන තමයි මුළු ගාන වෙන්නේ. තව අසරුවන් නලලේ හිස්පටියක් පළඳින්න ඕන එයාලගේ ලකුණුත් එක්ක. කණ්ඩායම් එකිනෙකා අල්ලගන්න උත්සාහ කරන කාලය අවසන් වෙනකන් නලල් පටිය තමන් ළඟ තියාගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් අනිත් අයගේ නලල් පටි අරගෙන ලකුණු එකතු කරගන්න බලන්න. වෙල්ක්‍රෝ කියන මේ පටි ඉක්මනින් ඉවත් කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. තව කියන්නේ ඔයාගේ කණ්ඩායම වැටුණත් ඔයාලගේ නලල් පටිය නැති වුණත් ඔයාලා අවුට් වෙන්නේ නැහැ. මට නම් තේරෙන්නේ මෙතන නිකන් ද්වන්ද්ව සටනක් කරන්න හදනවා වගේ. නලල් පටිය නැති වුණත් සටන් කරන්න පුළුවන්නේ. ඒ වගේම කැමැති බලයක් පාවිච්චි කරලා සටන් කරන්නත් පුළුවන්ලු. මේක අශ්වරෝහක සටනක් නිසා කාව හරි වටන්න හැදුවොත් රතු කාඩ් පතක් ලැබෙනවලු. එහෙම රතු කාඩ් පතක් හම්බ වුණාම එයාව අයින් කරලා දානවලු. ඒ කියන්නේ මුළු ටීම් එකම අයින් කරලා දානවලු. ඉතින් දැන් විනාඩි 15ක් දෙනවා කණ්ඩායම් හැදෙන්න. ඩෙකුත් කට්ටියව තෝරනවා. මෙතන හීරෝස්ට ටිකක් කතා වෙනවා. ඒ ටික වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා මම ඒ ටික කියන්න යන්නේ නැහැ. නිකන් බයිලා ටිකක් තමයි කියවන්නේ. ඉතින් නායට් කතාවේ කට්සුකී ළඟ කට්ටිය වට වෙලා මාව ගන්න කිය පොර බදිනවා. එතකොටම කට්සුකී කෑ ගහනවා මම ඔයාලගේ පවර්ස් දන්නෙත් නැහැ. එක එකා කියාගෙන යන්න කියලා. දැන් උඩ ඉන්න මයිට් හිතන්නේ එයාගේ පෞරුෂය එහෙම වුණත් එයා ලකුණු 200ක් අරන් 3 වෙනි ස්ථානය ගත්තා. එයාගේ බලය ස්වර්ව සම්පූර්ණ ලෙස භාවිතා කරලා ජනප්‍රිය වෙන්න හදනවා. දැන් කට්සුකී ළඟට කිරිෂිමා එනවා. එයා කියන්නේ ටොඩොරොකී දැනටමත් එයාගේ කණ්ඩායම එකතු කරගෙන තියෙන්නේ. කට්සුකී මාවත් ගන්න කියලා කියනවා. එතකොට කට්සුකී මේ අර අමුතු කොණ්ඩය නේද කියලා කියනවා. එතකොට කිරිෂිමා කියන්නේ මම කිරිෂිමා පුළුවන් නම් නම මතක තියාගන්න කියලා. ඒ වගේම මගේ ඔයාගේ කොණ්ඩවල වැඩි වෙනසක් නැහැ. එක වගේ කියලා කියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා රෝහකයා වුණාම ඔයාව උස්සන් යන්න ශක්තිමත් කෙනෙක් ඕන නේද කියලා. කට්සුකී කියන්නේ නිර්භීත කෙනෙක් නේද තමුසේ කියලා. එතකොට කිරිෂිමා ඇත්තටම නෑ ඒත් ඔව් කියලා කියනවා. කිරිෂිමා මිලියන 10 ගමු කියලා කට්සුකීව උස්සනවා. දැන් අපිට පෙන්වන්නේ ෂෝජි ළඟට ආපු කොටා එයාව කණ්ඩායමකට ගන්න කියලා නහයෙන් අඬනවා. ෂෝජි ගණන් ගන්නේ නැතුව ෂේප් එකේ යන්න හදනකොට කොටා කියන්නේ ඔයාගේ ඇඟෙන් මගේ මුළු ඇඟම වහන්න පුළුවන් නේද? එතකොට අපිට හැංගිලා පාර දෙන්න පුළුවන් කියලා. ෂෝජිත් ඒ ප්ලෑන් එකට කැමති වෙනවා. දැන් ඩෙකෝ හිතන්නේ බලාපොරොත්තු වුණ විදිහට කට්ටිය එකතු වෙනවා එයාලගේ පන්තියේ යාළුවෝ එක්ක. මොකද එයාලට අවබෝධයක් නැහැ අනිත් පන්තිවල බලයන් ගැන. මමත් ඉක්මනින් මොන හරි කරන්න ඕන. මෙහෙම ඩෙකෝ හිතුවත් එයා ළඟ බල්ලෙක්වත් නැහැ. ඩෙකෝ ළඟට යන හැම කෙනාම එකතු වෙලා වැඩ කරන්න කැමති නැහැ. මොකද එයා ළඟ ලකුණු මිලියන 10ම තියෙන නිසා. එතකොට උරරාක ඇවිල්ලා කණ්ඩායමක් වෙමු කියලා කියනවා. ඩෙකෝ වහන්නේ මිලියන 10 ගැන බය නැද්ද කියලා. උරරාක කියන්නේ මුළු කාලයේදීම බේරි හිටියනම් හරි. ඒ වගේම ළඟින් ආශ්‍රය කරන යාළුවොත් එක්ක එකට එකතු වෙන එක හොඳයි කියලාත් කියනවා. දැන් ඉතින් ටීම් එකට දෙන්නෙක් ඉන්නවා. අනිත් කට්ටියව හොයාගන්න හදන්නේ. එතකොට ඩෙකෝ ඊඩ ළඟට ගිහින් එයාට කතා කරලා ප්ලෑන් එක කියනවා. එතකොට ඊඩා මෙන්න මෙහෙම කියනවා. මම අඩුවක් බලාපොරොත්තු වුණේ නෑ. ඒත් මට බයයි. ප්‍රතික්ෂේප කරන්න වෙයි කියලා. ප්‍රවේශ විභාගයේ ඉඳලා මම ඔයාට පරදිනවා. ඔයා අපූරු යාළුවෙක්.
ඒත් මම ඔයාගේ පස්සෙන් ගියොත් කවදාවත් මට වර්ධනය වෙන්න බැරි වෙයි. කට්සුකි ටොඩොරොකි විතරක් නෙමෙයි ඔයාව ප්‍රතිවාදියෙක් විදියට දකින එකම අය මම ඔයාට අභියෝග කරනවා කියලා කියන ගමන් ඊඩ මෙතනින් යනවා. ඒ කියන්නේ ඊඩ කැමති වෙන්නේ නෑ ඩෙකුලගේ ටීම් එකට එකතු වෙන්න. ඉතින් එතකොටම ඩෙකු හිතන්නේ යාළු වෙලා විතරක් මේක කරන්න බෑ. දැන් වටේ ඉන්න හැමෝම හතුරු කියලා කියනවා. එතකොටම කැපී පේන කෙනා මාව ඔයාගේ ටීම් එකට ගන්න කියාගෙන ගෑනු කෙනෙක් මෙතනට එනවා. එයා තමයි අර උපකාරක පාඨමාලාවේ හිටපු කෙනා. එයා කියන්නේ මම හත්තුමේ. ඔයා කැපී පේන නිසා මගේ නව නිර්මාණය විශාල සමාගම් දකීවි. ඒ ගෑනු කෙනා එක එක ඒවා කියව ඩෙකුගේ කරේ යන්න හදනවා. උරරාකව ගණන් ගන්නෙවත් නෑ. උරරාකටත් ඉතින් පට්ටම ඉරිසියයි. හත්තුමේ එයාලගේ නව නිපැයුම් ඩෙකුලට පෙන්නනවා. ඉතින් දැන් 3 දෙනෙක් ඉන්නවනේ. ඩෙකු ගිහින් කාට හරි කතා කරනවා. අපිට ඒ කෙනාව පෙන්වන්නේ නැහැ. අපිට දැන් ක්ලාස් B එකේ කෙනෙක් කියන කතාවක් පෙන්නනවා. මෙතන ඉන්න හැමෝම වගේ ක්ලාස් A එක ගැන ඇහැ ගහගෙන ඉන්නේ. අපි එයාලයි අතර එකම වෙනස එයාලා විලන්ලා එක්ක සටන් කරපු එක. වෙන කිසිම වෙනසක් නැහැ. අර අහංකාර පන්තියට දැනගන්න දෙමු අපි කවුද කියලා. මෙන්න මේ විදිහේ කතාවක් කියනවා ක්ලාස් B එකේ කොල්ලෙක්. ඉතින් දැන් කණ්ඩායම් හදාගන්න දුන්න කාලය අවසන්. ඉතින් දැන් පිට්ටනියේ කණ්ඩායම් 12ක් ඉන්නවා. ඉතින් අපිට පෙන්නනවා ඩෙකු ටීම් එකට අරන් තියෙන්නේ ටොකොයාමිව. ඩෙකු කට්ටියට කියන්නේ මම ඔයාලව විශ්වාස කරනවා කියලා. දැන් අපිට ටොඩොරොකිගේ කණ්ඩායම පෙන්නනවා. ටොඩොරොකි එයාලට කියන්නේ කමනාරි වම් පැත්ත බලාගන්න, මෝමෝ දකුණු පැත්ත බලාගන්න. ඒ වගේම ඊඩා ප්‍රධාන මූලාශ්‍රයේ විදිහට ඉන්න ඉදිරියෙන් සංචලනය හා භෞතික ආරක්ෂාව ගැන බලාගන්න. එතකොට ඊඩා ටොඩොරොකිගෙන් අහන්නේ ඔයා අයිසුයි ගින්දරයි පාවිච්චි කරලා ලකුණු ලබා ගන්නව නේද කියලා. එතකොට ටොඩොරොකි කියන්නේ නෑ මම සටනකදී කවදාවත් මම මගේ වම් පැත්ත පාවිච්චි කරන්නේ නෑ කියලා. එතකොටම ටොඩොරොකි ස්ටේජ් එක උඩ ඉන්න එන්ඩෙවර් දිහා ඔරෝගෙන බලාගෙන ඉන්නවා. ඉතින් දැන් කණ්ඩායම් 12ත් එක්ක සටන පටන් ගන්නවා. හැමෝම ඩෙකුල දිහාවට දුවගෙන එනවා ලකුණු මිලියන 10 ගන්න. එතකොටම ටොකොයාමි ප්‍රමාදයක් නැතුවම පහරක් නේද ලුහු බැඳලා ගියපු අයගේ ඉරණම ඔයාගේ තේරීම කරන්න මිදෝරියා මෙහෙම කියනවා. එතකොට ඩෙකු මගේ තේරීම තමයි පැනලා යන එක කියලා කෑ ගහනවා. එතකොටම ඒක වෙන්නේ නෑ කියලා එක්කෙනෙක් පොළව මඩ ගොඩක් වගේ එරෙන තැනක් කරනවා. එතකොටම ඩෙකුලව ඒක ඇතුළට ඇදිලා යනවා. ඩෙකු එකපාරම උරරාකටයි හත්තුමේටයි ඔළුව පාත් කරගන්න කියලා හත්තුමේ දීපු කැජට් එකක බොත්තමක් ඔබනවා. එතකොටම කණ්ඩායම පිටින් පාවෙලා උඩට යනවා. අනිත් පැත්තේ කට්ටියම කන්ෆියුස්. ඒත් එක්කම ජිරෝ එයාගේ ජැක් එකක් ඩෙකුල පැත්තට යවනවා. ටොකොයාමි එක හරස් කරනවා. ටොකොයාමි කියන්නේ ඩාර්ක් ෂැඩෝ අනිත් අයට පේන්නේ නැති තැන් ආරක්ෂා කරනවා. ඩෙකු කියන්නේ ඔයා නම් මාරයි කියලා. එතකොටම ටොකොයාමි කියන්නේ ඔයා තමයි මාව තෝරගත්තේ. ඒක නම් ටිකක් ඉමෝෂනල් විදිහට කිව්වේ. මොකද එයාව කාවවත් තෝරගන්නේ නැතුව ඇති. ඉතින් දැන් උරරාකගේ උදව්වෙන් බර අඩු කරන් කට්ටිය බිමට එනවා. එතකොට හත්සුමේ ඩෙකුගෙන් අහන්නේ මගේ උපකරණ හොඳයි නේද කියලා. ඩෙකු කියන්නේ ඒවා නම් මාරයි කියලා. එතකොට ඉරිසියාවේ ඉන්න උරරාක කියන්නේ මම පා කරන නිසා හොඳයි කියලා. ඉතින් ජිරෝ හගකුරේ ඉන්න කණ්ඩායම ඩෙකුල පස්සෙන් යන්න හැදුවත් හගකුරේගේ නලල් පටිය නෑ. ඒ නලල් පටිය බීපන්තියේ කෙනෙක් උස්සලා. එයා කියන්නේ අනිත් අය රණ්ඩු වෙද්දී ලාභ ලබනවා කියලා. ඉතින් දැන් එක පැත්තකින් ටෙට්සුලා එනවා. අනිත් පැත්තෙන් ෂෝජිලා එනවා. ඉතින් ඩෙකුලා පැනලා යන්න හැදුවත් හරියන්නේ නෑ. කොටාය උප බෝල් එකට උරරාකගේ කකුල අවු වෙනවා. කොටා ඉන්නේ ෂෝජිගේ අත් ඇතුලේ. තව ගෙම්බිත් ඒක ඇතුලේ ඉන්නවා. ගෙම්බි පහර දෙන එක ටෙට්සුට වදිනවා. එයා ඒකෙන් ටිකක් ස්ලෝ වෙනවා. ටොකොයාමි අපි යමු කිව්ව ගමන් ඩෙකු ආයෙත් ගැජට් එක ඔන් කරනවා. එයාලා එකපාර උඩට ගියත් උරරාකගේ එක කකුලක තිබ්බ ගැජට් එකක් කැඩිලා යනවා. ඒත් එක්කම කච්චුකී පියාඹලේනවා ඩෙකුලා උඩ ඉද්දි. වැඩිය උඩ පනින්න එපා කියලා කෑ ගහනවා. මෙහෙම ඇවිල්ලා පාරක් ගැව්වා ටොකොයාමි එක වළක්වනවා. ඒත් එක්කම සෙරෝ කච්චුකීව ආයෙත් හිටපු තැනටම ඇදලා ගන්නවා. එතකොට මිඩ්නයිට් කියන්නේ ඔයා උඩ හිටපු නිසා ඒක සාධාරණයි. වැරදිලාවත් බිමට අඩිය තිබ්බනම් ඔයා
ඔයාව අවුට් කරනවා කියලා. ඒ කියන්නේ අශ්වරෝහකයා බිමට වැටුනොතින් මුළු ටීම් එකම පරාද වෙනවා. ඉතින් ඩෙකූලා ආයෙත් බිමට එනවා. ඩෙකූ හිතන්නේ අපිට තවත් උඩට යන්න බෑ. අපිට මේක කරන්න වෙනවා. ටොකොයාමිගේ හුරරාකගෙන් උදව්වෙන්. අපිට දැන් පෙන්නනවා හීරෝස්ලා කතා වෙනවා ඒ පන්තියේ උන්නම් මරු කියලා. දැන් අපිට මයික් කියන්නේ දැන් අපි එක් එක් කණ්ඩායම්වල ශ්‍රේණිගත කිරීම බලමු. හැමෝම පුදුම වෙනවා ක්ලාස් A එකේ අය ගොඩක් පහලින් ඉන්නේ. ඩෙකූ විතරයි ඉහලින් ඉන්නේ. දැනට විනාඩි 7ක් ගිහිල්ලා මයික් කට්සුකි කොමේ කොල්ලා කියලා කෑ ගහනකොට අපිට පෙන්නනවා ක්ලාස් B එකේ කොල්ලෙක් කට්සුකිගේ නලල් පටිය ගලවන්න යන විදිහ. එතකොටම කට්සුකි තෝහව ජාතකයා මම උඹව ඉවර කරනවා ඕකාපව් දීපන් කියලා කෑ ගහනවා. මේ කොල්ලා එන පල් කතා ටිකක් කියනවා. එයාලා දිගටම පවතිනවා කියලා හිතනවා. ඊළඟ කණ්ඩායමට 40 දෙනෙක්. අපි පිටිපස්සේ ඉඳන් අනිත් අයගේ බලයන් නිරීක්ෂණය කරා. උමතු වෙලා වැඩක් නෑ. අපි දිනලා ඉවරයි. කට්සුකි යහන්නේ ඔයා මේක කරේ පන්තියක් විදිහටද කියලා. ඒකොල්ලා කියන්නේ ඒක එහෙමත් නෙමෙයි. ඒත් ඒක හොඳ අදහසක්. తాවකාලික ඉහළ පස්සේ යනවට වඩා හොඳයි කැරට් එකක් අශ්වයෙක්ගේ ඉස්සරහින් තියන් හොලවන එක. ඔයා ප්‍රසිද්ධයි නේද? එදා මඩ සිද්ධියෙන් ඔයා ගොදුරක් වුණා නේද? වෙලාවක මට ඒක ගැන කියන්න. අවුරුද්දකට එකපාරක් විලන් කෙනෙක්ගේ ගුටි කන එක දැනෙන විදිහ ගැන. දැන් කට්සුකි යකෙක් වගේ කිරිෂිමා ප්ලෑන් එක වෙනස් කරා. ඩෙකූව අල්ලගන්න කලින් අපි මේ හැම එකම ඉවර කරලා දාමු කියලා තරහා ගන්නවා. හරියට ඩීමන් කෙනෙක් වගේ පෙනුමත් වෙනස් වෙලා. අපිට පෙන්නනවා අර පල් කතා කියපු කොල්ලත් hina වෙනවා. දැන් ඩෙකූ හිතන්නේ කලින්ට වඩා ටිකක් ලේසි වෙයි. කට්සුකිලා අපිව අල්ලන්න එන්න කලින් අනිත් අයව ඉවර කරලා ඉඳී. මෙහෙම කියනකොටම බ්‍රේක් පාරක් වදිනවා. බලනකොට ඉස්සරහා ටොඩොරොකීලා ඉන්නවා. දැන් අපිට පෙන්නනවා. ඒත් එක්කම මයික් කියන්නේ තව විනාඩි 8කට වඩා අඩු කාලයක් තියෙන්නේ කියලා. ඩෙකූ ගැම්මාරන් ඒක ලේසි වෙන එකක් නෑ කියලා කියනවා. ආයෙත් මයික් කියන්නේ B පන්තිය අනපේක්ෂිත නැගීම නිසා කවුරු දිනයිද? කවුරු මිලියන 10 දිනා ගනීද කියලා හිතා ගන්නවත් බෑ කියලා. දැන් ඩෙකූලයි ටොඩොරොකීලයි සටන් කරන්න හදන්නේ. ටොඩොරොකී මම දැන් ඒක ගන්නම් කියලා කියනවත් එක්ක මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඔයාලා හිතන්නේ මොනවා වෙයි කියලාද? ඒව දැනගන්න නම් කතාව එක්ක දිගටම රැඳිලා ඉන්න වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්. ජය වේවා.